සීලය කියන්නේ සැබවින්ම ආධ්‍යාත්මික භාවනාවක්. දැන් ඇත්තෝ සිල් ගන්නවා කියලානේ කියන්නේ. වරුණ මේක මේ වාග්හරඹයක කොටසක් එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ සීලය පංච මහා දානයක් කියලා එක පැත්තකින් වදාළ මහණෙනි, ප්‍රත්‍යඤ්ඤ වූ, පෝරාඤ්ඤ වූ, අග්ගඤ්ඤ වූ, වංශඤ්ඤ වූ ඉතිහාසයක් පැවති දීර්ඝ ඉතිහාසයක් හිමි මහා දාන පහක් තියෙනවා. මොනවද මේ? ප්‍රාණඝාතයෙන් වෙන්වීම, මගින් ලෝකයකට අභයදානය ලබා දෙනවා. සොරකමින් වෙන්වීම, ලෝකයකට නිර්භයභාවය ලබා දෙනවා. ඒ පංච මහා දානයක් එක පැත්තකින් වරුණ. සීලය කියන්නේ හැඟීම් පාලනය සනිටුහන් කරන ප්‍රතිපදාවක්. ඒ වගේම මනුෂ්‍යත්වය කුමක්ද කියලා ඇහුවොත්, මනුෂ්‍යත්වය මොකක්ද? මනුෂ්‍යත්වයේ පදනම මොකක්ද? පංචශීලය. ඒක වචන වලට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ජීවය, මිනිසත් භවයේ ජීවය. හැබැයි දැන් ඇත්තෝ ඒවා වචන වලට සීමා කරගෙන හෝ හුදු විහිළු තහළු බවට පත් කරගෙන හෝ ඒක ගණන් නොගෙන හෝ එහෙම පිළිපදිනවා නම් විපාකේ නම් බොහොම දරුණුයි. ඒ නිසා සීලය ආරක්ෂා කරන කෙනා හිතන්න ඕනේ මරුණ මේ නිකන් නෙමෙයි. මම මේ සීලයක් සමාදන් වෙලා ඉන්නේ රහතන් වහන්සේලාගේ උත්තම ප්‍රතිපදාවට අවනත වීමක් වශයෙන්. දිවි හිමියන් රහතන් වහන්සේලා ප්‍රාණඝාතයෙන් වැළකීලා සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කළා. මම අද ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව යමින් වාසය කරනවා. ආන්නේ මෙනෙහිවීම හදවතේ තිබිය යුතුයි. ඒක භාවනාමය මනසිකාරයක්. සෙසු ශික්ෂාපද සම්බන්ධයෙන්ුත් වරුණ එහෙමයි. එනිසා මේක හුදු මේ කටින් කෙරෙන ප්‍රතිඥාව ප්‍රකාශයක් පමණක් නෙවෙයි. ඒ ප්‍රකාශයේ වචනෙන් කියන්නේ ඒක වාක් කර්මයක් වෙමින්, කාය කර්මයක් වෙමින්, මනෝ කර්මයක් වෙමින්, දල්හි භාවයටපත් වෙමින්, දැඩි බවටපත් වෙමින් මේ ජීවිතයට ප්‍රතිපද කර ගන්න ඕන දෙයක්. අද කාලේ වරුණ මේවා අපිට බොහොම ආගන්තුක ප්‍රතිපදාවන් වුණාට එදා හිටපු මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතය තමයි පංචශීලය. මොනම හේතුවකින්වත් දැන් ඔබ අහලා තියෙනවනේ වරුණ, ශාක්‍යයන් සමූල ඝාතනයක් කළා. කවදාවත් බොරු කිව්වේ නෑනේ. ශාක්‍යයන්ගේ කුල පරම්පරාවේ උරුමය පංචශීලය. එතකොට එහෙම මිනිස්සු ඉතිහාසයේ හිටියා. ජීවිතේ හින්දාවත් සීලේ පාව දුන්නේ නෑ. දැන් පුංචි දෙයක් වුණා නම් සීලය නෙමෙයි, ගුණය නෙමෙයි, ජීවිතේ නෙමෙයි, ජාතිම පාව දෙන තත්වයට ඇතැම්හු පෙළඹිලා ඉන්නවා වරුණ. ඒ අය ගැන අපිට වග කියන්න බෑ. ඒ අය ගැන අපි කතා කරන්න එකේ තේරුමකුත් නෑ. ශ්‍රද්ධාවන්ත, සිල්වත්, ගුණවත් ඒවයේ රසය හඳුනන පින්වතුන්ලා වෙනුවෙන් මේ කියන්නේ සීලය ඔබේ ප්‍රාණී කරගන්න. ඒ ප්‍රාණීය කාලයක් පවත්වන දේ තමයි තිසරණ දායාදේ. වරුණ බුදු ගුණය හඳුනාගත්තොත් විතරයි සිල් රකින්නත් හිතෙන්නේ. ශාස්ත්‍රෝන් වහන්සේ කවුද? ලෝකෙට මොනවද දායාද කළේ? ඇයි අපි මෙච්චර අනුස්මරණය කරන්නේ? ඇයි මේ කෝටි ගණනින් මලින් පහනින් පුදන්නේ? මේ උතුමන් වහන්සේගේ හදවත කෙබඳු ආකල්ප වලින් පිරී ගිය හදවතක්ද? ලබා දුන් දායාදය කුමක්ද? වරුණ මෙන්න මේකයි මේ කාලේ අපි අනුස්මරණය කරන්න. පුළුවන් තරම් ශාස්ත්‍රෝන් වහන්සේගේ ජීවිතය ගැන මෙනෙහි කරන්න. සත්තු මහාන්තතා පච්චවෙක්කනතා කියලා එකට කියන්නේ. ආශ්චර්යමත් ශාස්ත්‍රෝන් වහන්සේ ගැන සිහි කරන්න ඔය හැම අඩුපාඩුවක්ම නැති කරගන්න පුළුවන්. ඔය නොහැකියාවන් ඔක්කොම හැකියාවන් බවට පත් වෙනවා. ඔය අබ්බැහිවීම් පුරුදු ඔක්කොම නැති කරගන්න පුළුවන්. වෙලා තියෙන මේ ජන සමාජයේ බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන තියෙන අවබෝධය ඉතාම අඩුයි. ඒක බොහොම හදවතට දැනෙන විදිහට මෙනෙහි කරගන්න Taman දන්නේ නැහැ. ඒ ආශ්චර්යමත් බුද්ධ චරිතය අද අපේ ළමයින්ගේ පතපොතෙන් ඈත් කරලා තියෙනවා. ඒ වගේම වැඩිහිටියයි කියනු ලබන සීල දෙනාගේ ජීවිතවලට මේ බුද්ධ චරිතය සම්බන්ධ වෙන දෙයකට මුළුමනින්ම අවුරලා තියෙනවා. ඒකින්ද මේ මිනිසුන්ගේ පරිහානිය ගැන අහන්න දෙයක් නැහැ. ඒකින්ද වරුණ බුදු ගුණය හදවතට දැනෙනවා නම් එතනින් එහාට යනවම තමයි. මොනම හේතුවකින්වත් එයා වෙනස් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතයේ ප්‍රාණය වෙන්නේ ඒක. ඉතින් ඒ නිසා වරුණ අපි එහෙම අසරණ වෙන්න ඕනේ මිනිසු පිරිසක් නෙමෙයි. මරණය කියන එක ඉදිරියේ බටහිර ජාතීන් හඬා වැළපෙනවා වගේ, හූල්ලනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හූල්ලන්නේ. අද මරණය පැමිණුණත්, හෙට මරණය පැමිණුණත් උපන් ජීවිතේ සිදුවීමක් ඒක. ඒකට මුහුණ දෙන්න ශක්තිය හදා ගන්නවා. වරුණ සීලවන්ත කෙනා මහමග මැරෙලා වැටුණත් සීලය නිසා යන්නේ දෙව්ලොව නම් මොකටද පසුතැවෙන්නේ? මොකටද බය වෙන්නේ මරණයට? මේ කුණු පංචස්කන්ධයක් උදේ හවා හොද පිරිමැද කෑම කව නඩත්තු කර මේ වදේ විඳිනවට වඩා හොඳ නැද්ද? එහෙම සුගතියක් ගැන මේ වගේ කාලයක යන එක, සුගතියේ දෙව්ලොවක හරි උපදින එක. ඉතින් වරුණ එහෙම සිල්වත් කෙනෙක් අපි හිතමු මම පංචශීලයක් ආරක්ෂා කරන කෙනෙක්. මම සිල්වත් කෙනෙක්. මේ නාම රූප ධර්මයෝ අනිත්‍ය ලක්ෂණෙන් යුක්තයි. ජීවිතං අනියතං මරණං නියතං කියන එක මෙනෙහි කර හිටියන ඒකත් විදර්ශනාව. පෙර සංසාරේ කරපු හේතු ශක්තිය, පුණ්‍ය ශක්තිය එයාට තියෙනවා නම් ඒ මැරිලා වැටෙන මොහොත ඇති මඟ බල ලබන්න. ආර්ය ශ්‍රාවකයෙක් හැටියට සමහරවිට එයා ජීවිතයෙන් අවසන් ගමන යන්නේ. ඒවා අපි කාටවත් විනිශ්චය කරන්න බෑ වරුණ. එනිසා මේ ධහම කවදත් හොඳයි, කාටත් හොඳයි, කොතනත් හොඳයි. ඒ නිසා ජීවිතේ මුල් කාලේ සම්බන්ධ කරගත්තත් මේ ධහමේ සැනසීම ලැබෙනවා. මැදි වයසේ වුණත් මැරෙන්න මොහොතක් තියා වරුණ ජීවිතවල වැරදි සිද්ධ වෙනවා.
වැරදි අඩුපාඩු එමටයි. කාගෙත්. හැම වෙලාවකම අපේ හිතේ පුරුද්ද තමයි කුණු රසය හොයා ගිහලා මේ වැරදි අඩුපාඩු මතු කර විඳවනවා. මහා දන් දීලා තියෙනවා. මහා පින්කම් කරලා තියෙනවා. ඒවා මෙනෙහි වෙන්නේ නැහැ. ඒ ඡාගානුස්සති සීලානුස්සති ජීවිතවල නැහැ. අනුස්සති භාවනා අතරට දන් දීම මෙනෙහි කරන්න කිව්වේ ඇයි? අනුස්සති භාවනා අතරටයි වරුණ සීලය ගැන මෙනෙහි කරන්න කිව්වේ. මම සිල්වතෙක් කියලා උදේවවා මෙනෙහි කරන්න කිව්වේ. ඒ අනුස්මරණේ ඒ මතකේ අලුත් කර ගැනීම ඊටාම වැදගත් නිසා. ඒ නිසා අපි හැමදෙනාම වරුණ ජීවිතයේ කොච්චර වැරදි වෙලා තිබ්බත් අද ඒ හැම වැරද්දකේ මත මෙදුණා නම් අපි මැරෙන්නේ වැරදිකාරයෝ හැටියට නෙමෙයි. වැරද්දෙන් අත මිදිච්ච කෙනෙක් හැටියට.